ආයුබෝවන් මම වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය. අපි දන්නෝ කෙහෙලි රඹුක්කල අමාත්‍යවරයාට ධූරය අහිමි වෙනකොට මේ රටේ තිබුණේ ඖෂධ 80කට ආසන්න හිඟයක් බව ඇමතිවරයාම පිළිගත්තා. හැබැයි අද වෙනට අපේ රටේ ඖෂධ හිඟය 180 සීමාව ඉක්මවලා තිබෙන අතරේ අර කෙහෙලි රඹුක්කල අමාත්‍යවරයාගේ කාලේ හදිස්සි මිලදී ගැනීම කියලා විශාල දූෂණ වංචාක්‍රමිකතා සිද්ධ වුණා. අද ඖෂධ හිඟයට විසඳුමක් විදියට ප්‍රාදේශීය ඖෂධ මිලදී ගන්න දිගින් දිගටම දිරිමත් කිරීම නිසා අර කෙහෙලි රඹුක්කල අමාත්‍යවරගේ කාලේ එකපාරට වෙච්ච රාජ්‍ය අලාභයට සමාන මුදලක් හැම රෝහලකම දිනපතා සිද්ධ වෙමින් පවතිනවා. අපි ඒක සංඛ්‍යා ලේඛනත් එක්ක පහුගිය කාලේ ඔප්පු කළාම පෙන්වුවා. හැබැයි ඒක න සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. දැන් අද වෙනට අපිට පේන දෙයක් තමයි පිළිකා රෝගීන්ට වෙනත් බෝ නොවන රෝග සඳහා ලබා දෙන ඖෂධ. ඒ වගේම තමයි හදිස්සි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබා දෙන ඖෂධ, ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ වර්ග ඇතුළු ඖෂධ හිඟය දිනපතා වැඩි වෙනවා. මේ ඖෂධ හිඟය ඉක්මවලා ගිහිල්ලා අපිට පේන දෙයක් තමයි අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා අවශ්‍ය වන සමහර ශල්‍ය උපකරණ වල හිඟය බරපතල තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මේ තියෙන්නේ අපි හදිස්සි දැඩි සත්කාරයකවලදී රෝගීන්ට එන්නත් සහ අදාළ දියර වර්ග ලබා දීම සඳහා භාවිතා කරන CVP ලයින්. ඒතර දැන් වන විට රෝහල් පද්ධතිය ඇතුලේ මේ වගේ දැඩි සත්කාරයක ප්‍රතිකාර සඳහා අවශ්‍ය කරන සෙන්ට්‍රල් වීනස් ලයින් අද රෝහල් පද්ධතිය නැති නිසා රෝහල් අධ්‍යක්ෂවරුන්ට සිද්ධ වෙලා තිබෙනවා විශාල මුදලක් ගෙවලා බාහිර ෆාමසි වලින් එම උපකරණ ලබාගෙන රෝගීන්ට භාවිතා කරන්න. දැන් මේකේ කනගාටුදායක තත්ත්වය තමයි වකුගඩු රෝගීන්ගේ වකුගඩු බද්ධය සහ වකුගඩු කාන්තු පෙරණයට අවශ්‍ය කරන සමහර ඖෂධ සහ උපකරණ වල හිඟය එම රෝගී සත්කාර සේවා සඳහා ඍජු බලපෑමක් වෙලා තිබෙනවා. දැන් මේ තියෙන්නේ වකුගඩු රෝගීන්ගේ කාන්තු පෙරණ සඳහා භාවිතා කරන අපි වෛද්‍ය විද්‍යාව තුළදී AV fistula needle කියන විශේෂ කටුව AV fistula needle. දැන් මේ AVF needle කියන එක අද වන විට කොළඹ ජාතික රෝහල ඇතුළු වකුගඩු රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර කරන බොහෝ රෝහල් වල හිඟය මතුවලා තිබෙනවා. ඒතර ඒ නිසා රෝගීන්ට සිද්ධ වෙලා තිබෙනවා මෙම උපකරණය බාහිර ෆාමසි වලින් ඉතා විශාල මුදලක් ගෙවලා මිලදී ගන්න. ඒ වගේම තමයි වකුගඩු රෝගීන්ගේ කාන්දු පෙරණ වෛද්‍ය ප්‍රතිකාර වලදී වකුගඩු බද්ධයට පෙර සහ පසුව අදාළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය කරන ඇල්බියුමින් කියන ඖෂධය නොමැති වීම නිසා මේ ඖෂධ කුප්පියක් රුපියල් 12000ක් 15000ක් අතර ප්‍රමාණයක් වෙනවා. එක රෝගියෙකුට වරකට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගතව සිටින කාලෙදී මේ වගේ කුප්පි 15ක් විතර භාවිතා කරන්න වෛද්‍යවරුන්ට සිද්ධ වෙනවා. ඒතර කුප්පියක් රුපියල් 15000 ගානේ කුප්පි 12කට 15කට විශාල මුදලක් වැය කරන්න අද සෞඛ්‍ය පද්ධතියට එහෙම නැත්නම් රෝගියාට සිද්ධ වෙලා තිබෙනවා. ඒතර මේ වගේ දරුණු තත්වයකට සෞඛ්‍ය ආර්ථිකය කළමනාකරණය කර නොගැනීම නිසා මේ රටේ රෝහල් පද්ධතිය ගමන් කරන බව ඉතාමත්ම පැහැදිලි. ඒතර පසුගිය වර්ෂයේ සැලසුම් සකස් නොකරපු නිසා මේ අවුරුද්දේ ඖෂධ හිඟය නිර්මාණය වුණාට දැන් මාස 7කට ආසන්න කාලයක් ගත වෙලත් නිශ්චිත වැඩපිළිවෙලක් යටතේ මේ ඖෂධ හිඟය ශල්‍ය උපකරණ හිඟය මැඩපවත්වන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවක් පේන්නේ නැහැ. රාජ්‍ය ඖෂධ සංස්ථාවේ ප්‍රසම්පාදන යාන්ත්‍රණය විවිධ නීති රීති හරහා අඩාල වීම ඖෂධ නියාමන අධිකාරිය මගින් නියාමන යාන්ත්‍රණය සහ ලියාපදිංචි යාන්ත්‍රණවල අඩුපාඩු සහ මගහැරීම් කියන මේ සමස්තය එකතු වෙලා අද සෞඛ්‍ය පද්ධතිය ගමන් කරන්නේ ඊටාත්ම දරුණු තැනකට. අපි ජනාධිපතිවරගෙන් ඉල්ලීමක් කරනවා මේ සෞඛ්‍ය අර්බුදය සම්බන්ධව සමාලෝචනයක් කළ යුතුයි. ඔබට තොරතුරු දෙන ඇමතිවරු නිලධාරීන් ගැන අපට විශ්වාසයක් නැහැ. මොකද මේ විදිහටම තමයි හිටපු ජනාධිපතිවරු හිටපු ඇමතිවරු මේ නිලධාරීන් විසින් දිගින් දිගටම රැවට්ටුවේ. ඒ නිසා ඒක අදටත් ඒ විදිහටම සිදු නොවනවා කියලා අපට කියන්න බෑ. ඒ නිසා අපි ඒකයි කිව්වේ සෞඛ්‍යයට වග කියන මේ ප්‍රශ්න ගැන දන්න මේවට විසඳුම් දෙන්න පුළුවන්. නිර්භීතව තීන්දුව తీරන ගන්න පුළුවන්. අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සහ ලේකම්වරයෙක් පත් කරන්න ඕන. පොලිසිය සුද්ධ කරනවා වගේ
බන්ධනාගාරය සුද්ධ කරනවා වගේ ඊළඟට සුද්ධ කරන්න ඕන තැන තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය. පහුගිය අවුරුදු 5ක 10ක මේ අමාත්‍යාංශයේ මුල් පුටුවල හිටපු නිලධාරීන් අදත් ඒ පුටුවල ඉන්න නිසා මේක කාර්යක්ෂම කරන්න, කඩිනම් කරන්න අමාත්‍යාංශයේ ක්‍රියාවලිය නිවැරදි තැනකට ගේන්න ඔවුන් ඉඩ නොදෙන බව අපට හැඟෙන කරුණක්. ඒ නිසා අපි ජනාධිපතිවරයන් ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුද්ධ කිරීම කඩිනමින් එහි මුල් පුටුවලින් පටන් ගත යුතු බව. ස්තුතියි.